ධර්මයේ ප්‍රගුණ කරගත්ත කෙනාට ආනිසංස 4ක් ලැබෙනවා කියලා සෝතානුදත්ත සූත්‍රයේ සඳහන් කළා. පළවෙනි ආනිසංසය තමයි මේ ජීවිතයේ මගඵල ලබන්නේ මරණයටපත් වෙලා දෙව්ලොව ගිහිල්ලා එහිදී මාර්ගඵල ලබනවා. තනියමයි දහම්පද වැටහෙන්නේ. ඒක පළවෙනි ආනිසංසය. දෙවෙනි ආනිසංසය මේ ජීවිතේ මගඵල ලබන්නේ මරණයටපත් වෙලා දෙව්ලොව ගිහිල්ලා ඉපදෙනවා. අවුරුදු කෝටි ගණන් සැප විඳ විඳ ඉන්නවා. තනියම දහම්පද වැටහෙන්නේ නැහැ පළවෙනි එක්කිනා වාගේ. 이르දිමත් භික්ෂූන් වහන්සේලා දිව්‍ය ලෝකෙට ඇවිල්ලා ධර්ම දේශනා කරනවා. අපිට අපේ කාලෙන් එතකොට හොඳටම මතක් වෙන්නේ මහමුගලන් මහරහතන් වහන්සේ. ආන් එහෙම දෙවියන්ට බණ කියනකොට ඒ ධර්මය අහගෙන ඉන්නකොට ඒ දෙවියට මතක් වෙනවා මෙයයි පෙර මං ඉගෙන ගත්ත ධම. මෙයයි පෙර මං ප්‍රගුණ කරපු විනය. ආන් එහෙම වැටහිලා මාර්ගයක් ඵලයක් ලබනවා. ඒ දෙවෙනි ආනිසංසය. තුන්වෙනි ආනිසංසය මේ ජීවිතේ මාර්ගඵල ලබන්නේ නැතුව මරණයටපත් වෙලා දෙව්ලොව උපදිනවා. තමන්ට තනියම දහම්පද වැටහෙන්නෙත් නැහැ. 이르දිමත් භික්ෂූන් වහන්සේ නමක් වැඩලා දහම් දේශනා කරන්නෙත් නැහැ. හැබැයි සමහර දිව්‍ය පුත්‍රයෝ ඇවිල්ලා අනුකම්පාවෙන් දහම් දේශනා කරනවා. සනන් කුමාර බ්‍රහ්ම රාජයා, පංචාල චණ්ඩ දිව්‍ය පුත්‍රයා, හත්තක බ්‍රහ්ම රාජයා මේ වාගේ අය දෙවියන්ට ධර්ම දේශනා කරනවා. හත්තක බ්‍රහ්ම රාජයාගෙන් ධර්ම ශ්‍රවණය කරන්න වෙනත් සක්වලවල් වල ඉන්න දෙවියෝ බ්‍රහ්මියෝ පවා මේ සක්වලට එනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඒ තරම් හොඳට ධර්මයේ වැටහෙනවා. කවුද මේ හත්තක බ්‍රහ්මයා කියලා කියන්නේ? අපේ බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපාසකවරු දෙන්නෙක් හිටියා. එක්කෙනෙක් හත්තාලවක, අනිත් එක්කෙනා උග්ග සිටුතුමා. හත්තාලවක කුමාරයයි උග්ග සිටුතුමයි. හත්තාලවක කියලා කියන්නේ අලව් යක්ෂයාට බිලි වෙච්ච කුමාරයා. නම ආලවක කුමාරයා. අතින් අතට ගියානේ. රාජපුරුෂයන්ගේ අතින් යක්ෂයාගේ අතට ගියා. යක්ෂයාගේ අතින් බුදුරජාණන් වහන්සේගේ අතට ගියා. නැවත භාග්‍යතුන් වහන්සේගේ අතින් ආපහු රාජකුමාරයන්ට බාර දුන්න පුංචිනේ කුමාරයා. මේ කුමාරයා දැන් අයිති මට. මෙයා අරගෙන ගිහිල්ලා ලොකු මහත් කරලා මටම ගෙනල්ලා දෙන්න. දැන් අතින් අතට ගියපු නිසා ආලවක හත්තාලවක වුණා. ආන්ගේ හත්තාලවක කුමාරයා මහා කල්ප ලක්ෂයක් පෙරම් පුරලා හිටියේ ලෞතර බුදු කෙනෙකුගේ අග්‍ර උපාසක වෙන්න. ආන් එහෙම කටයුතු කරලා මේ ජීවිතෙන් අනාගාමි වෙලා දැනට සුද්ධාවාසයේ ඉපදිලා ඉන්න කෙනෙක්. හත්තක බ්‍රහ්ම රාජයා කියලා කියන්නේ උන්වහන්සේටයි. ආන් එවන් ශ්‍රේෂ්ඨ උතුමන් වහන්සේලා දෙවියන්ට බණ කියනකොට මෙහෙදි හොඳට ධර්මයේ ප්‍රගුණ කරලා දිව්‍ය ලෝකෙ ගියපු අයට මතක් වෙනවා මේ ඒ පෙර මං ඉගෙනගත්ත ධර්මයයි කියලා. ඒ මතක් වෙනවත් එක්කම මාර්ගඵල ලබනවා. හතරවෙනි ආනිසංසය. මෙහෙන් ධර්මයේ ප්‍රගුණ කරලා මාර්ගඵල නොලබා මරණයෙන් පස්සේ දිව්‍ය ලෝකෙ ඉපදෙනවා. තනියම දහම්පද වැටහෙන්නේ නැහැ. 이르දිමත් භික්ෂුවක් දහම් දෙසන්නේ නැහැ. දිව්‍ය පුත්‍රයෝ ඇවිල්ලා බණ කියන්නෙත් නැහැ. නමුත් tamun එක පෙර ධර්මයේ ප්‍රගුණ කරපු තවත් දෙවියෙක් එහි ඉඳලා මුණ ගැහෙනවා. ආන්ගේ දෙවියන්ගෙන් කෙනෙක් ඇවිල්ලා මේ දෙවියට කතා කරලා අහනවා මතකද නිදුකාණෙනි? ඔබට මතකද නිදුකාණෙනි? පෙර ඔබත් මමත් ප්‍රගුණ කරපු බ්‍රහ්මචර්යාවක් තිබුණා. පෙර ඔබත් මමත් ප්‍රගුණ කරපු ධර්මයක් තිබුණා. මතකද කියලා අහනවා. ආන් එහෙම අහනකොට වැටහෙන්න පටන් ගන්නවා. හරියට කොයි වගේද කියලා උදාහරණයක් සඳහන් කරනවා සෝතානුදත සූත්‍රයේට. පුංචි කාලේ එකට හිටපු දෙන්නේ පස්සේ කාලේ වෙන් වෙනවා. පොඩි කාලෙම ආපහු වෙන් වෙලා මව්පියෝ ඈතට ගියපු නිසා මේ දෙන්න දෙපැත්තක හැදෙනවා. ලොකු මහත් වෙලා ආවාහ විවාහ වෙලා ඉගෙන කියාගෙන සෑහෙන වයසට ගිහිල්ලා මේ දෙන්න දවසක් මුණ ගැහෙනවා. මුණ ගැහුණට එකපාරම අඳුරන්නේ නැහැ. නමුත් පුංචි මතකයක් තියෙනවා මන් නිකන් දැකලා පුරුදුයි වාගේ. කොහොම හරි එක්කෙනෙක් ගිහිල්ලා කතා කරනවා ඔබ අහවලාද? අහවල් ගමේද? තොරතුරු අහලා බලහම ඔව්. ඒතකොට කියන්නේ ඇයි මම මතක නැද්ද? මම අහවලා. මතකද අපි ඉස්කෝලේ ගියපු හැටි?
මතකද අපි වැලිබත් කියපු හැටි? ආන් එහෙම ඒ දෙන්නගේ කරුණු කාරණා සාකච්ඡා කරනකොට අනික් කෙනාටත් මතක් වෙනවා ඔව් මතකයි ඔබද ඒ මගේ පුංචි මිත්‍රයා එදා. ආන් එහෙම ඒ දෙන්න අඳුර ගන්නවා වගේ මතකද නිදුකාණෙනි පෙර ඔබත් මමත් ප්‍රගුණ කරපු දහමක් තිබුණා. ආන් එහෙම කියනකොට මතකයි නිදුකාණෙනි කියලා මාර්ගඵල අවබෝධ වෙනවා ධර්මයේ වැටහිලා. මේ තමයි ධර්මයේ මේ ජීවිතෙන් හොඳට ප්‍රගුණ කරගත්තාම ලැබෙන විශේෂිත වූ ආනිසංස 4. ඒකනේ මේ බණ අහන එක මේ තරම්ම වටිනවා කියලා දේශනා කරන්නේ. මනාව ප්‍රගුණ කරගත්තොත් අර ආකාර පහ යටතේ කිසිම බයක් නැතුව මැරෙන්න පුළුවන්. කෝටි ගණන් මේ සංසාරේ බුද්ධාන්තර කීයක් පහු කර කර ආවද? ඒ සේරම සසර අත්හරින්න පුළුවන්. අනාගතයේ තව බුද්ධාන්තර කීයක් මේ සංසාරේ දහදුක් විඳ විඳ ඉස්සරහට යන්න වෙයිද මට? ආන් ඒ යන්න තියෙන අනාගත සසර ආත්ම 7කින් නතර කරන්න පුළුවන්. මනාව ධර්මයේ ප්‍රගුණ කරගත්තාම. එහෙනම් අර මේ ජීවිතේ කවදාවත් මාර්ගඵල ලබන්නේ නැති කෙනාටත් මහත් වූ අස්වැසිල්ලක් තියෙන බවයි එතන සිහිපත් කරන්නට යෙදුනේ.